දැන් සමහරු අටපිරිකර පූජා කරනවානේ ඇවිල්ලා. දායක අටපිරිකර පූජා කරද්දී ඔය පිටිපැසට වෙලා ඉන්න ගැලරිය අය කල්පනා කරනවා කතා වෙනවා. වැඩක් නෑ විකුණනවා. නේද? දැකලා නැද්ද එහෙමයි? සිවුරු පූජා කරද්දිත් කල්පනා කරනවා වැඩක් නෑ විකුණනවා. ඔය ඉතින් විකුණන්නේ නැතුව හාමුදුරුවෝ පන්සල් වල ඕව උජාගෙන කණ්ඩේ නේද? බණ කියන හාමුදුරුවන්ගේ මං හිතන්නේ පන්සල් වලට මාසෙකට අටපිරිකර 200ක් 300ක් එකතු වෙනවා. ඔය ටික ගොඩ ගහගෙන තිබ්බොත් හාමුදුරුවන්ට සැතපෙන්න වෙන්නේ බూరు ඇඳවල් දාගෙන එළියේ. ඒ ගොඩනැගිලි වල අටපිරිකර ගොඩ ගහගෙන මං දන්න විදිහට ලංකාවේ ගොඩාක් පන්සල් නඩත්තු කරන්නේ ඔය පරිස්කාර මේ විකුණලා ගන්න සල්ලි වලින් ජල බිල්පත් ගෙවන්නේ විදුලි බිල්පත් ගෙවන්නේ එහෙමයි. ඒවා භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය වෙනුවෙන් නම් පූජා කරේ ආයේ එතනින් එහාට මොකද උනේ කියලා හොයන එක නෙමෙයිනේ අපේ යුතුයකම්. දුන්නා පූජා කළා අතෑරියා එතනින් ඉවරයි. අපි පූජා කරපු දෙයක් දිහා භෞතිකවයි හැරලා බැලුවොත් මොකද වෙන්නේ පින්වත්? එතනම පින ඉවරයි.